ඉතිහාසයේ කිව්වම මතක් වෙන්නේ මොනවද? ගොඩක් වෙලාවට පරණ පොත්පත් නැත්නම් කෞතුකාගාරවල තියෙන දේවල් නේද? ඒත් අපේ මුතුන් මිත්තන්ගේ කතා ලියවිලා තියෙන තවත් තැනක් තියෙනවා. ඒ තමයි අපි හැමදාම දකින සමහර විට ඒ තරම් ගණන් නොගන්න ගල් පර්වත, ගල් තැම්. මේවා නිකම් ගල් විතරක් නෙවෙයි. මේවා තමයි අපේ මුතුන් මිත්තන්ගේ ජීවිත, ඔවුන්ගේ සමාජය, ඔවුන්ගේ නීති රීති ගැන අපිට කෙලින්ම කියන කතාපොත්. ඒත් ඇත්තටම ගලකට මුණා කියන්න පුළුවන්ද? ඒක නිකම්ම නිහඬ දෙයක් විතරද? නැත්නම් මේ නිශ්ශබ්දතාව ඇතුලේ ලොකු කතාවක් හැංගිලා තියෙනවද? උත්තරේ තමයි ඔව්. අපි මුතුන් මිත්තන්ගේ සම්පූර්ණ ලෝකයක් ගැන මේ ගල් අපිට කතා කරනවා. රජවරුන්ගේ නියෝගවල ඉඳලා සාමාන්‍ය මිනිස්සුන්ගේ දෛනික ජීවිතය දක්වාම. හරි. අපි දැන් මේ ලෝකෙට ටිකක් ගැඹුරට ගිහින් බලමු. හොඳයි. එහෙනම් මුලින්ම බලමු සමාජයේ ඉහළම තැන හිටපු අය ගැන මේ සෙල්ලිපි වලින් අපිට මොනවද දැනගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ රාජකීය පවුල්, රට පාලනය කරපු විදිහ, ඔවුන් ගත්ත තීරණ මේ හැම දේම ගලේ කෙටිලා තියෙනවා. මේ සෙල්ලිපි කියන්නේ නිකම්ම නම්ගම් ලයිස්තුවක් නෙවෙයි. මේවා ඒ පාලකයෝ කරපු දේවල් ගැන තියෙන සිජු සාක්ෂි. උදාහරණයක් විදියට පනාකඩුව තඹසන්නසෙන් කියවනවා පළවෙනි විජයබාහු රජතුමා බුදල්නාවරුන්ට ගම්මරයක් දුන්නා කියලා. වසබ රජතුමා නාකදිව පාලනයට ඉසිගිරි කියන ඇමතිව පත් කළ බව වල්ලිපුරම් රන්සන්නසේ තියෙනවා. සමහර වෙලාවට චූලසීවලි වගේ රැජිනක් ගැන අපි දැනගන්නේම නිල්ගිරි වැව සෙල්ලිපිය වගේ දෙයක් නිසා. ඒ කියන්නේ මේවා අපේ ඉතිහාසයෙන් නැති වුණා කියලා හිතපු පිටු වගේ. මේ සෙල්ලිපි වලින් අපිට ඒ කාලේ සමාජය කොහොමද ගොඩනැගිලා තිබුණේ කියලාත් අදහසක් එනවා. පෙරුමක කියන්නේ ඒ වගේ වචනයක්. මේකෙන් අදහස් වෙන්නේ සමාජයේ ඉහළ තත්වයක්. පුදුම දේ තමයි සිතුල් පව්වා ගල් ගුහා ලිපියක සඳහන් වෙනවා අපි කවුරුත් දන්න දසමහා යෝධයන් පවා යෝධයෝ වෙන්න කලින් පෙරුමකවරුන් විදියක හඳුන්වලා තියෙනවා. ඒ කියන්නේ මේක බොහොම ගෞරවනීය තනතුරක් වෙන්න ඕන. හරි. දැන් අපි රජමාලිගාවෙන් පොඩ්ඩක් එළියට බයමු. බලමු සාමාන්‍ය මිනිස්සුන්ගේ ජීවිත කොහොමද තිබුණේ කියලා. මොකද සෙල්ලිපි කියන්නේ රජවරුන් ගැන විතරක්ම නෙවෙයි. ඒ සමාජයේ ජීවත් වුණ සාමාන්‍ය මිනිස්සු, ඔවුන්ගේ රැකියා, ඔවුන්ගේ ජීවනෝපාය මේ හැමදේම ගැනත් මේවායේ තොරතුරු තියෙනවා. බලන්නකෝ මේ සමාජයේ කොච්චර විවිධාකාරද කියලා. පොළොන්නරුවේ මුතුගල සෙල්ලිපියේ මජ්ජිම කියලා කම්මම් කරුවෙක් ගැන කියනවා. මහනුවර වේගිරිය දේවාලය ළඟ ලිපියක දටික සුමන කියන ඇද්දත් ශිල්පියා ගැන තියෙනවා. නිකම්ම නෙවෙයි නම් එක්කම. නූල් කටිනාය, රෙදි වියන සංවිධාන, චිත්‍ර ශිල්පීන්, නර්තන ශිල්පීන් ඒ විතරක් නෙවෙයි සියමල වෙලෙන්දෙක් වුණු අබලපර ගැනත් ශිල්පියෝල තියෙනවා. මේකෙන් පැහැදිලිවම පේනවා ඒ කාලෙත් විවිධ වෘත්තීන් වලින් සමන්විත සංකීර්ණ සමාජයක් තිබුණා කියලා. මෙතන තියෙන ඇත්තටම රසවත්ම කාරණය තමයි මේකෙන් අතීතයට මිනිස්සකමක් ලැබෙන එක. මජ්ජිම. ඒ නිකම්ම වෘත්තියක් නෙවෙයි, ඒ නමක් තියෙන මිනිස්සෙක්. මේ ශිල්පිය නිසා සියවස් ගානකට පස්සේ වුණත් අපි ඒ ශිල්පියාගේ නම දන්නවා, ඔහුගේ වැඩගෙන දන්නවා. ඉතිහාසය කියන්නේ පුද්ගලයන්ගේ කතා එකතුවක් බව මේකෙන් අපිට හොඳටම මතක් කරනවා. අපේ රට ඒ කාලෙත් ලෝකෙත් එක්ක කොහොමද සම්බන්ධ වෙලා තිබුණේ? බෝවත්තිගල සෙල්ලිපිය මේකට කදිම උදාහරණයක්. ඒක තියෙනවා කම්බෝජ මහා පුගිය කියලා කාම්බෝජ වෙළඳ සංවිධානයක් ගැන. මේකෙන් අපිට තහවුරු වෙනවා ශ්‍රී ලංකාවට අග්නිදිග ආසියාව එක්ක ශක්තිමත් වෙළඳ සම්බන්ධතා තිබුණා කියලා. ඒ වෙළඳ සම්බන්ධතා කාම්බෝජයට විතරක් සීමා වුණේ නැහැ. ලීලාවතී රජනට අයිති සෙල්ලිපියකින් කියවෙනවා අනුරාධපුරයේ නාන්සේසින්ට අයත්, ඒ කියන්නේ චීන ජාතිකයන්ට අයිති රේගු මොරපොලක් තිබුණා කියලා. පොඩ්ඩක් හිතන්න ඒ කාලෙත් කොයිතරම් සංවිධානාත්මක ආර්ථික පද්ධතියක් අපිට තිබිලා තියෙනවද කියලා. හොඳයි. එහෙනම් මේ සමාජයේ පාලනය වුණේ කොහොමද? මොනවද තිබුණු නීති? සෙල්ලිපි කියන්නේ ඒ කාලේ ප්‍රසිද්ධ නීති වාර්තා වගේ තමයි. කෘෂි කර්මාන්තයේ ඉඳලා පරිසර ආරක්ෂණය දක්වාම හැම දෙයකටම නීති තිබිලා තියෙනවා. කොණ්ඩවට්ටවන් සෙල්ලිපියෙන් මේකට අපිට බොහොම පැහැදිලි උදාහරණයක් හම්බ වෙනවා. ඒකේ කියනවා નિયમિત කාලයට කුඹුරක් සීසන්නේ නැති කෙනෙකුට කහවණු 5ක දඩයක් නියම කරනවා කියලා. මේකෙන් පේන්නේ සමාජයේ වටිනාකම් දීපු දේවල්. කෘෂි කර්මාන්තය කියන්නේ නිකම්ම රැකියාවක් නෙවෙයි. ඒක මුළු සමාජයේම පැවැත්මට අත්‍යවශ්‍ය නීති වලින් පවා පාලනය කරපු දෙයක්. මේවා නිකම් උපදෙස් නෙවෙයි, බලාත්මක කරපු නීති. පරිසරය ගැනත් ඒ කාලේ පාලකයෝ කොයිතරම් සැලකිලිමත් වෙලා තියෙනවද බලන්න. අමණ්ඩගාමිනී අභයරජතුමාගේ සෙල්ලිපියක කියනවා කිසිම සතෙක් මරන්න එපා කියලා. ඒක ජීවයේ වටිනාකම ගැන කියන පුළුල් නියෝගයක්. නමුත් ඊට පස්සේ එන 4 වෙනි මිහිඳු රජතුමා මිහින්තලාපෝරු ලිපියේ ඊටත් වඩා නිශ්චිත දැඩි නීතියක් පවනනවා. මී ගවයන් සහ එළුවන් මරණ අයට මරණ දඬුවම කියලා. මේකෙන් අපූර්වට පැහැදිලි වෙනවා කෘෂි කර්මාන්තයට අත්‍යවශ්‍ය සතුන් ආරක්ෂා කරන්න කොයිතරම් බරපතල නීති තිබුණාද කියලා.
ඉතින් මේ හැම දෙයකින්ම අපිට පේන්නේ මොකද්ද? අපේ ඉතිහාසය කියන්නේ හුළඟේ ගිහින් නැහැ. ඒක අපේ රටේම අපේ භූමියේම ගල් පර්වතවල කෙටිලා තියෙනවා. අපිට තියෙන එක කියවන්න විතරයි. උදාහරණයක් විදියට අනුරාධපුර වෙස්සගිරිය සෙල්ලිපියේ සඳහන් වෙනවා හතරවන කාශ්‍යප රජතුමා භික්ෂූන් වහන්සේලාට රන් කලන් 200ක් පූජා කළා කියලා. ඉතින් මෙතන තියෙන තීරණාත්මකම කාරණය තමයි මේවා නිකම්ම කතා නෙවෙයි. මේවා නිශ්චිත සංඛ්‍යා නම් සිදුවීම් එක්ක තියෙන සවිස්තරාත්මක වාර්තා. මේ ගල්වලට මෙච්චර කතා කියන්න පුරවන්නම් පොඩ්ඩක් හිතන්න අපි වටේ තියෙන අපි තමමත් අවධානය යොමු නොකරතු තවත් කොයිතරම් දේවල් වල නොකියවූ කතාන්දර හැංගිලා ඇද්ද? සමහර විට ඊළඟ මහා කතාව තියෙන්නේ අපි නිතර යන්නේන පාරක් අයිනේ තියෙන පරණ ගලක වෙන්නත් පුරවා.